ආයිබෝවන් සිලෝන් සිනමන් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔයගොල්ලන්ට කියනවා අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ නුහුරු පාහිනකොට මට ආපු ගැටලුවක් නෙමෙයි. ඇත්තටම ගොඩක් නුහුරු පාහින අය දකින්න දෙයක් තමයි මේ වගේ අවස්ථාවක අපි මොන වගේ දෙයක්ද කරන්න කියන එක. ඉතින් මේකේ අතු පහක් බෙදලා තිනවා. මේකෙන් එක අත්තක් තමයි මම මේකෙන් වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඍජු කඳක් තියෙන කුරුඳු ගහක් හැදුනොත් තමයි අපිට හොඳ කුරුඳු ආදායමක් අස්වැන්නක් ගන්න පුළුවන් වෙන්නේ. මේකෙදී කුරුඳු නුහුරු පාහිනට අනිවාර්යෙන් මතක තියාගන්න ඕනි කාරණේ තමයි මේ අත්තේ මේ කැපුම දැන් මේ ඉතුරු අතු හතර කපලා ඉවත් කරනකොට ඒකේ ගැට ඉතුරු වෙන්නේ නැති විදිහට කපන්න ඕනේ. ඒක සාමාන්‍ය ටිකක් හිමීට කපන්න ඕනේ නුහුරු ගහනකොට පොඩක් පරිස්සමට කරන්න ඕනේ. නැත්නම් ඒකත් කැපුණොත් මේ එක අත්තක්වත් වර්ධනය වෙන්නේ නැහැ. ඒක නිසා මම මේකේ ඉතුරු අතු හතර අයින් කරනවා. අයින් කරනන්නේ සාමාන්‍ය ගැටිත්තක්වත් මේකේ ඉතුරු වෙන්නේ නැති වෙන්න. නමුත් මේකේ පොත්ත වර්ධනය වෙලා මේකේ කැපුම හරියනවා. ඉතින් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ කපන කැපුමේදී සාමාන්‍ය අනිත් අත්තර තුවාලයක් වෙන්නේ නැතුව මූලික කඳටත් තුවාලයක් වෙන්නේ නැතුව මම මේ කපලා තියෙන ආකාරයට කපන්න. කිසිම ගැටලුවක් වෙන්නේ කපලා උඩ තියෙන අත්ත ඍජු විදියට හිටින්න ගැට ගහන්න හොඳ ආධාරකයක් තියලා බලන්න මේකේ කැපුමෙන් කිසිම හානියක් වෙලා නැහැ. අපි අතු හතරේ පොඩි ප්‍රමාණ ඉතුරු කරලා කැපුවොත් ඊළඟට දළු වෙනකොට මෙතනින් තව ආයෙ දළු රිකිලි ටිකක් එනවා. එහෙම වුණොත් එතන නිකන් හැදෙන්නේ නැති අනිවාර්යයෙන්ම කපනකොට මේ විදිහට කපලා මේකට ආධාරකයක් හිටවලා ගහ ඍජුව තියෙන විදිහට ගැට ගහලා තියන්න මාස කිහිපයක් ඇතුළත ඉක්මනට වර්ධනය වෙලා ගහ හැදෙනවා. ඉතින් හැමෝටම කියනවා මේකෙන් යම් දෙයක් ගත්තා නම් channel එක subscribe කරන්න හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.